උසස් පෙළ රසායන විද්‍යාව කර්මාන්ත 14ක් නොමිලේ අරන් ඉන වීඩියෝ මාලාවේ physics.lk විදිහින් දැනටමත් පාඩම් කීපයක් කර්මාන්ත සම්බන්ධයෙන් අරන් ඇවිල්ලා තිනවා. ඉතින් අද වීඩියෝ එකෙන් අපි ඔබ හමුවේ අරන් ඉන්නේ ඇමෝනියා නිෂ්පාදනයේ හේබර්-බොෂ් ක්‍රමය කියන එක. ඇමෝනියා නිෂ්පාදනයේ හේබර්-බොෂ් ක්‍රමය ආශ්‍රිතව අඩංගු වන සියලුම සිද්ධාන්ත කාරණා ඔන්ලයින් බලන කෙනෙක්ට වුණත් පැහැදිලිව තේරෙන ආකාරයෙන් physics.lk YouTube channel එක TikTok page එක Facebook page එක හරහා අපි අරන් එනවා නොමිලේම අවශ්‍ය කෙනෙක්ට පන්ති සහභාගී වෙන දරුවන්ට අපි පන්ති දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු දේවල් තමයි මේ වීඩියෝ එකේදී සමරි එකක් විදිහට අපි අරන් ඉන්නේ ඔබට විභාගෙදී මතක් කරගෙන ලේසියෙන් නිවැරදි පිළිතුර කරා ළඟා වීමට පහසු වෙන්නේ. ඉතින් ඇමෝනියා නිෂ්පාදනය කිව්වොත් අපි අවබෝධ කරගන්න ඕන මූලික ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව ආශ්‍රිතව තමයි කර්මාන්තයම ගොඩ නැගිලා තියෙන්නේ. අපි ගත්ත මූලික ප්‍රතික්‍රියාව ඇමෝනියා නිෂ්පාදනය කියන එක තමයි අපි අද සාකච්ඡා කරන්නේ. ඇමෝනියා නිෂ්පාදනය කිරීමේදී අපිට වැදගත් වෙන එක් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව ආශ්‍රිතව තමයි අපි සියලු සිද්ධාන්ත කාරණා කතා කරන්නේ. අපිට මූලිකවම අමුද්‍රව්‍ය විදිහට අවශ්‍ය වෙනවා නයිට්‍රජන් වායුව. नाइट्रोजन वायुवයි අපිට අවශ්‍ය වෙන හයිඩ්‍රජන් वायुवයි ඒ දෙක අපිට ප්‍රතික්‍රියා කරලා විශේෂ තත්ත්වයකදී ගන්න පුළුවන් ඇමෝනියා වායුව ගන්න පුළුවන්. මේක තමයි අපේ හේබර්-බොෂ් ක්‍රමේ මූලික කතාව වෙන්නේ. ඉතින් අපි මේ ප්‍රතික්‍රියාව මුලින්ම තුලිත කරගෙන ඉමු. එතකොට අපිට විභාගෙදී මේ තුලිත රසායනික සමීකරණ නිරූපණය තමයි සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ. ඉතින් අමුද්‍රව්‍ය විදිහට අපිට මේ ප්‍රතික්‍රියාව අනුව ඇමෝනියා නිෂ්පාදනයේදී පේනවා ඇති මේ බෝඩ් එකේ මම ලියපු ප්‍රතික්‍රියාව නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි එකට ප්‍රතික්‍රියා කරලා විශේෂ තත්ත්වයකදී තමයි ප්‍රතික්‍රියා කරවන්නේ. වායුගෝලයේ මේ දෙන්න තිබ්බ කරලා ලැබෙන ප්‍රතික්‍රියාව වෙන්නේ අපි දන්නා ඒකට හේතුව තමයි නයිට්‍රජන් වායුව කියන එක ඉතාමත් ශක්තිමත් බන්ධන තුනකින් බැඳලා තියෙන. ඒතකොට වායුගෝලයේ පවතින තත්ත්වයකදී ඒ බන්ධනේ බිඳලා හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැති තරම්. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමට අවශ්‍ය සක්‍රීය ශක්ති බාධකයේ බිඳින්න අමාරුයි. වායුගෝලයේ පවතින නයිට්‍රජන් හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා වල ඇමෝනියා නිෂ්පාදනය නොවෙන්නේ අන්න ඒ කාරණාව හින්දා. අපි කර්මාන්තයක් විදිහට මේ ඇමෝනියා නිෂ්පාදනය කියන එක ගත්තම අපිට මූලිකව වැදගත් වෙන්නේ මේ ප්‍රතික්‍රියාව. ඉතින් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කිරීමේදී අපිට මූලිකවම වැදගත් වෙන දේවල් දෙකක් තියෙනවා. අපි එතකොට මේ ඇමෝනියා නිෂ්පාදනය කියන එකට අපි ක්‍රමය තමයි හේබර්-බොෂ් ක්‍රමය කියලා තමයි අපි කියන්නේ. හේබර්-බොෂ් ක්‍රමය කියලා ඇමෝනියා නිෂ්පාදනයේ හේබර්-බොෂ් ක්‍රමය අමුද්‍රව්‍ය විදිහට අපි ගන්නවා. එතකොට අමුද්‍රව්‍ය අපි කර්මාන්ත කලින් කතා කරපු විදිහට අමුද්‍රව්‍ය විදිහට ගන්නවා. අමුද්‍රව්‍ය විදිහට අපිට ගන්න පුළුවන් නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි. අපි අමුද්‍රව්‍ය විදිහට ගන්න. එතකොට නයිට්‍රජන් වායුවයි හයිඩ්‍රජන් වායුවයි කියන්නේ. ඊට පස්සේ අපිට බලන්න තියෙන විශේෂ කාරණා කීපයක් තියෙනවා. මම ඒක නැවතත් කියලා ඉන්නම්. මේ නයිට්‍රජන් ගෑස් එකයි හයිඩ්‍රජන් ගෑස් එකයි වායුගෝලීය තත්ත්වයටදී අපිට ප්‍රතික්‍රියා වෙන්නේ නැතුව ඒකට හේතුව තමයි මේ නයිට්‍රජන් තිත්ත බන්ධනයේ බිඳලා හයිඩ්‍රජන් සමග ප්‍රතික්‍රියා වීම වායුගෝලීය තත්ත්වයටදී කරන්න බෑ. ඉතින් මේ අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී අපිට කර්මාන්තයක් විදිහට කරනකොට අපිට මේ නයිට්‍රජන් සපයා ගන්න පුළුවන් කොහොමද හයිඩ්‍රජන් සපයා ගන්න පුළුවන් කොහොමද කියන එක අපි දැනගන්න. ඒත් අපි නයිට්‍රජන් කියන එක අපි අමුද්‍රව්‍ය විදිහට සපයාගන්නේ ද්‍රව වාතයේ භාගික ආශ්‍රවණය. ද්‍රව වාතයේ භාගික ආශ්‍රවණයෙන් අපිට ගන්න පුළුවන්. භාගික ආශ්‍රවණයෙන් මේ නයිට්‍රජන් කියන එක ගන්න පුළුවන්. ද්‍රව වාතයේ භාගික ආශ්‍රවණය කියන ක්‍රියාවලියෙන් අපිට මේක ගන්න පුළුවන් නයිට්‍රජන් වායුව. ඊළඟ හයිඩ්‍රජන් කියන එක අපිට කර්මාන්තයක් විදිහට කරනකොට ගන්න පුළුවන් හයිඩ්‍රජන් කියන අමුද්‍රව්‍ය අපිට ගන්න පුළුවන් නැත්ත බිඳීමෙන් ගන්න පුළුවන්. නැත්ත බිඳීමෙන් අපිට මේ අමුද්‍රව්‍ය සපයා ගන්න පුළුවන්. ඒකට අපි දැනගන්න ඕන මේ නැත්ත කියන්නේ මොකක්ද කියන්නේ? නැත්ත කියන්නේ C6H14 කියන සංයෝගය. නැත්ත කියන්නේ C6H14 කියන සංයෝගය. ඒකට අපිට අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී නයිට්‍රජන් වායුව ද්‍රව වාතයේ භාගික ආශ්‍රවණයෙන් ගන්න පුළුවන්. හයිඩ්‍රජන් වායුව නැත්ත බිඳීමෙන් ගන්න පුළුවන්. නැත්නම් උසස් පෙළ රසායන විද්‍යාගාරයේදී කරනවා නම් අපිට CH4 දහනය කරලත් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙතේන් වලුත් අපිට ගන්න පුළුවන්. ඉතින් අපි මූලිකවම කර්මාන්තයක් විදිහට කරනකොට මෙතේන් වලින් කරන්නේ අපි නැත්ත බිඳීමෙන් තමයි ගන්නෙ. ඒතකොට නැත්ත බිඳීමෙන් තමයි
අවශ්‍ය කෙනෙක්ට සටහන් කරගන්න පුළුවන්. ඒකට නැත්ත බෙදීමේදී අපිට වැදගත් වෙන ප්‍රතික්‍රියා දෙකක් තියෙනවා. විභාගදී උසස් පෙළ සම්පත් පොතේ ලබා දීලා C6යි H14 අපි ප්‍රතික්‍රියා කරනවා. ප්‍රතික්‍රියා කරවලා අපි ජලය සමග ප්‍රතික්‍රියා කරවලා අයක් ජලය සමග ප්‍රතික්‍රියා කරවලා අපිට ලැබෙනවා කාබන් මොනොක්සයිඩ් අණු 6කුයි 13යි හයිඩ්‍රජන් කියලා. අපි තුලිත රසායනික සමීකරණ ලියන්න ඕනේ විභාගදී පොඩි ලකුණු ලබා ගන්න. ඒ වගේම කාබන් මොනොක්සයිඩ් 5යි ජලයයි ප්‍රතික්‍රියා කරලත් අපිට මේ හයිඩ්‍රජන් අමුද්‍රව්‍ය ගන්න පුළුවන්. අපිට ඒකට හයිඩ්‍රජන් කියන එක ගන්න අවශ්‍ය නැත්ත බෙදීමේ ප්‍රතික්‍රියා දෙක තමයි මේ විදිහට අපි ගන්නෙ. ඒකට අපිට මෙතන කාබන් ඩයොක්සයිඩ් H2 ගෑස් එක නිෂ්පාදනය කරගන්න පුළුවන්. එතකොට අපිට ඔන්න මම සඳහන් කරා අවශ්‍ය කෙනෙක්ට කොහොමද උසස් පෙළ රසායන විද්‍යාවේ හේබර් බොෂ් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනයේදී නයිට්‍රජන් වායුව සපයාගෙන ද්‍රව වාතයේ භාගික ආසවණින් කියන එක දැනගන්න ඕනේ. අපි ඉදිරි වීඩියෝ එකේ ඒක විස්තරාත්මකව කතා කරනවා. එතකොට හයිඩ්‍රජන් වායුව ගන්න පුළුවන් අපිට නැත්ත බෙදීමෙන් C6යි H14 C6යි H14 කියන එකෙන් අපි නැත්ත කියලා සඳහන් කරන්නේ C6යි H14 කියන එක. එතකොට නැත්ත බෙදීම සඳහා අදාළ වෙන ප්‍රතික්‍රියා දෙක තමයි මම නැවත වතාවක් සඳහන් කරන්නේ මේ විදිහට. නැත්ත බෙදීමෙන් ගන්න පුළුවන් හයිඩ්‍රජන් අමුද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් කියන වායු. එතකොට නැත්ත බෙදීම සිදු කරපුවම අපි ජලය සමග ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් අණු අවශ්‍ය පරිදි සපයා ගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට බලන්න තියෙන විශේෂ කාරණාවක් තියෙනවා. මේ ප්‍රතික්‍රියාව සිදු කිරීමට අපිට වැදගත් වෙන උෂ්ණත්වය කුමක්ද කියන එක. අපි දන්නවා මේකදී අපි ගන්නවා උෂ්ණත්වයේ විදිහට සෙල්සියස් අංශක 450 500ත් අතර අගයක් ගන්න පුළුවන්. අපි සෙල්සියස් සෝම කියලා කියනවා. සෙල්සියස් 500ක් වගේ හිතමු. අපිට ATM ගන්න පුළුවන්. අපිට ATM අගයක් ගන්න පුළුවන්. මේ විදිහට වායුගෝල පීඩනය කියන එක අපිට ගන්න පුළුවන්. පරාසයක් විදිහට ගන්න පුළුවන්. අපිට මෙතන උෂ්ණත්වය උනත් 450 සෙල්සියස් 500 සෙල්සියස් වගේ දීලා තියෙන්නේ. අපි එක අගයක් ලේසියෙන් මතක තියාගන්නවා. ප්‍රශස්ත පීඩනය විදිහට අපිට ගන්න පුළුවන් 300යි ATM විදිහට 300යි ATM විදිහට ගන්න පුළුවන්. ඔන්න විදිහට ගන්න පුළුවන්. ඊළඟට මේ තත්ත්ව සපයලත් ප්‍රතික්‍රියාව හරියට සිද්ධ වෙන්නේ නැති නිසා ඉක්මනට කර්මාන්තයන් නිසා අපි උත්ප්‍රේරක විදිහට යකඩ කුඩු ගන්නවා. යකඩ උත්ප්‍රේරක ගන්නවා. උත්ප්‍රේරකය එතකොට අපිට වෙන්නේ යකඩ උත්ප්‍රේරකයක් තමයි වෙන්නේ. උත්ප්‍රේරකය ඊළඟට මෙන්න මේ සංයෝග දෙක ගන්නවා උත්ප්‍රේරක වර්ධක විදිහට ඇලුමිනා සහ K2O කියන එක. K2O සහ AlO2 කියන එක ගන්නවා උත්ප්‍රේරක වර්ධක විදිහට. උත්ප්‍රේරක වර්ධක විදිහට. උත්ප්‍රේරක වර්ධක විදිහට ගන්න අපි ඔය සංයෝග ටික. එතකොට ප්‍රතික්‍රියාව සිදු කිරීමේදී මූලික ඇමෝනියා නිෂ්පාදනයේදී මූලිකවම අපි අමුද්‍රව්‍ය සපයගන්නේ කොහොමද කියන අදාළ වෙනකොට ඔබ දැනගන්න ඕනේ විභාගයේදී නැත්ත බිඳීමට අදාළ වෙන ප්‍රතික්‍රියා දෙක. ඒ වගේම නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා වෙන්නේ නැත්තේ සාමාන්‍ය වායුගෝලයේදී කියන එකට හේතුව දැනගන්න. ඒකට හේතුව තමයි නයිට්‍රජන් වල ත්‍රිත්ව බන්ධනීය ශක්තිය වැඩි නිසා ඒක සාමාන්‍ය වායුගෝලීය තත්ත්වයේදී අණු ගැටීම සිදු වෙන්නේ නැහැ. සක්‍රීය ශක්ති බාධකී ඉතාමත් වැඩි. ඒකට අපි චාලක රසායන ඊට වැදගත් කරුණු ඊට වැඩිවත් කතා කරනවා. ඊට පස්සේ අපි බලමු මේ ප්‍රතික්‍රියාවේ ඇමෝනියා නිෂ්පාදනයේදී අපිට අවශ්‍ය වන මේ තත්ත්ව ලබා ගැනීම සඳහා අපි මේ රසායන විද්‍යාව මූලධර්මයක් දන්නවා. අපි සමතුලිත ප්‍රතික්‍රියා කතා කරනකොට අනිවාර්යයෙන්ම අපි සල්ෆරික් නිෂ්පාදනයේත් කතා කරා. සල්ෆර් ඩයොක්සයිඩ් ඔක්සිජන් ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් හදන එකෙත් අපි ලේචඩ්ලී මූලධර්මය කතා කරා. අන්න ඒ වගේම අවශ්‍ය කෙනෙකුට මේ දේවල් සඳහන් කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේ නැත්ත බිඳීමේ ප්‍රතික්‍රියාව දන්න නිසා කොහොමද මේ ලේචඩ්ලී මූලධර්මය තර්ක කරන්නේ කියලා. ලේචඩ්ලී මූලධර්මයට අනුව අපිට කියන්න පුළුවන් කෙනෙක්ට කියන්න පුළුවන් මේ වගේ දෙයක්. අපිට පේනවා මේ පැත්තේ ස්ටොයිකියෝමිතිය අනුව නයිට්‍රජන්ට හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරන්නේ 1:3 අනුපාතය. නයිට්‍රජන්ට හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරන්නේ 1:3 අනුපාතය. 1:3 අනුපාතයෙන් තමයි නයිට්‍රජන්ට හයිඩ්‍රජන් ප්‍රතික්‍රියා කරන්නේ. එතකොට මේ පැත්තේ අපි දන්නවා වායු අණුමවුල. වායු අණුමවුල තියෙනවා 4ක් විදිහට සමස්තයලා. අපිට මේ ඇමෝනියා පැත්තට ප්‍රතිඵල පැත්තට આવත් අපිට වෙනවා වායු අණුමවුල 2ක් තියෙනවා කියලා. එතකොට අපි ලේචඩ්ලී මූලධර්මය අනුව දන්නා සමතුලිත ප්‍රතික්‍රියාවක වායු අණු මවුල අඩු වෙනවා නම්
ඒ ප්‍රතික්‍රියාව සිදු කරන්න. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාවේදී වායු අණු මවුල අඩු වෙනවා නම් අපිට වැඩි ඵලදාවක් ලබා ගන්නට. ඒ කියන්නේ ඇමෝනියා ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ලබා ගන්න. ඇමෝනියා කියන එක වැඩි ප්‍රමාණයකින් ලබා ගන්න අපිට වැදගත් වෙනවා වායු අණු මවුල අඩු වෙන දිශාවට ප්‍රතික්‍රියාව කරන. මම නැවතත් කියනවා ලේචර්ලි මූලධර්මයේ අණුව අපිට මේ ප්‍රතික්‍රියාවේ ඇමෝනියා ඵලදාව වැඩි කර ගැනීම සඳහා ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර කරන්න ඕනේ. ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර කරන්න නම් අපි ලේචර්ලි මූලධර්මයට අනුව වැඩි පීඩනයක් යොදා ගන්න ඕනේ. වැඩි පීඩනයක් යොදාගත්තම වෙන දේ තමයි වැඩි පීඩනයක් යොදාගත්ත ගමන් ලේචර්ලි මූලධර්මයට අනුව එම බලපෑම අහෝසි වෙන පරිදි වායු අණු මවුල අඩු වෙන දිශාවට ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව නැඹුරු වෙනවා. ඒ කියන්නේ දකුණු ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙනවා. එතකොට අපිට වැඩි ඵලදාවක් ගන්න පුළුවන්. ඒක නිසා අපි ප්‍රශස්ත පීඩනයේ විදිහට වැඩි පීඩනයක් යොදා ගන්න ඕන ලේචර්ලි මූලධර්මයට අනුව වැඩි ඇමෝනියා ඵලදාවක් ලබා ගැනීමට. එතකොට වැඩි ඇමෝනියා ඵලදාවක් ලබා ගැනීමට කියලා අපි ප්‍රශස්ත පීඩනයේ ඉතා විශාල පීඩනයක් ගන්න ගියොත් අපිට වෙන අවාසිය තමයි මේ ඇමෝනියා නිෂ්පාදනයෙන් අපිට ඒක නිෂ්පාදනය කරලා ඒක විකිණීමෙන් ලැබෙන ලාභය අඩුයි. එතකොට අපි මේ අධික පීඩනයක් දැරීමෙන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න ගියොත් අපිට ඒ අදාළ කුටීර නිෂ්පාදනයට වැය වෙන පිරිවැය අධිකයි. එතකොට අපිට කර්මාන්තේ ලාභදායී නැති වෙනවා. ඒ කියන්නේ අපි පීඩනයක් වැඩි පීඩනයක් ලබා දීලා හදන ඇමෝනියා අපිට විකුණුවාපු ලැබෙන ලාභය අඩුයි මේ පීඩනය වැඩි කිරීම සඳහා අපි කුටීරයට වියදම් කරපු මුදල හා සාපේක්ෂව. එතකොට අපි මූලික දේ තමයි රසායන විද්‍යාව අනුව ලේචර්ලි මූලධර්මය අනුව වැඩි පීඩනය යොදාගත්තොත් වැඩි ඵලදාවක් ලැබෙනවා. ඒකට හේතුව තමයි ප්‍රතික්‍රියාව වැඩි පීඩනය යොදාගත් විට වායු අණු මවුල අඩු වෙන දිශාවට සිද්ධ වෙනවා. වායු අණු මවුල දිශාවට අඩු වෙන දිශාවට කියන්නේ ඇමෝනියා වැඩියෙන් හැදෙනවා. ඒ කියලා අපි වැඩි පීඩනය යොදා ගන්න ගියොත් අපි කුටීර වලට වැඩි ශක්තියක් පීඩනයක් දරා ගන්න පුළුවන් පරිදි විදිහට නිෂ්පාදනය වෙනවා. එතකොට අපිට ඒකට සඳහා වැය වෙන පිරිවැය ඇති නිසා අපි ප්‍රශස්ත පීඩනයේ විදිහට 250 ATM 300 ATM වගේක් ගන්නවා. විභාගෙදි පිළිතුරු ලියනකොට අපිට එක අගයක් සඳහන් කරන්න කියලා මහාචාර්යතුමා සඳහන් කරලා තිනවා. එතකොට අපිට 300 ATM කියන එක ගන්න පුළුවන්. ඊළඟට අපි දන්නවා මේ නයිට්‍රජනුයි හයිඩ්‍රජනුයි ප්‍රතික්‍රියා කරලා මේ අවශ්‍ය තත්ත්ව දිරවලා මේ ඇමෝනියා නිෂ්පාදනය කියන එකේදී අපිට තාපය හැදෙනවා. තාපය හීට් එක හැදෙනවා. තාපය ජනනය වෙනවා. ඒකට තාපය දායකයි ප්‍රතික්‍රියාව. තාපය ජනනය වෙනවා නම් අපි මේ ප්‍රතික්‍රියාවට කියනවා ඩෙල්ටා H අගය. ඩෙල්ටා H වෙනස තාප දායකයි කියලා. ඩෙල්ටා H අගය ඍණයි කියලා. මෙතන අපි කියනවා වායු අණු මවුල අඩු වෙනවා නම් එන්ට්‍රෝපිය අඩු වෙලා කියලා කියනවා. අපි එන්ට්‍රෝපිය හම්බුතාවය පිළිබඳ එන්ට්‍රෝපිය අඩු වෙලා කියලා ඉදිරි ප්‍රතික්‍රියාව. එන්ට්‍රෝපිය අඩු වෙනවා කියන්නේ ඍණ T ඩෙල්ටා S එකේ අගය. ඍණ T ඩෙල්ටා S එකේ අගය මේ T කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය, ඩෙල්ටා S කියන්නේ ඍණ අගයක්. ඍණයි ඍණයි වුණාම අපිට T ඩෙල්ටා S කියන එක ධන වෙනවා. එතකොට අපි විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අපි දන්නවා සමස්ත ප්‍රතික්‍රියාව ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S කියලා තියෙනවා. අපි දන්නවා තාප දායක ප්‍රතික්‍රියාව. එතකොට මේක ඍණ වෙනවා, මේක ඍණ වෙනවා. එතකොට අපි දන්නවා ධනයි මෙතන මේ පැත්තේ ඍණයි වුණාම ධනයි. එතකොට අපිට ස්වයං සිද්ධතාවය සම්බන්ධව ඒකට අදාළව තර්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ වායු අණු මවුල අඩු වෙනවා කියන්නේ අහඹුතාවය අඩු වෙනවා. අහඹුතාවය අඩු වෙනවා කියන්නේ ඍණයි ඩෙල්ටා S අගය. එන්ට්‍රෝපි ඍණයි. එන්ට්‍රෝපි ඍණයි කියන්නේ ඍණ T ඩෙල්ටා S එකේ අගය ධන වෙනවා. තාප දායකයි මේ අගේ ධන වෙනවා. එතකොට අපිට ස්වයං සිද්ධතාවය තර්ක කරන්න පුළුවන්. වැඩි උෂ්ණත්වය දානතත් මේ ධනාගේ වැඩි වෙන නිසා ප්‍රතික්‍රියාවේ ස්වයං සිද්ධතාවය අඩු වෙනවා. ඒ වගේම එන්තල්පියට අනුව කියනවා නම් අපි දන්නවා ලේචර්ලි මූලධර්මයට අනුව යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට තාපය ජනනය වෙනවා නම් ඒ කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායකයි නම් ප්‍රතික්‍රියාව අපි වැඩි උෂ්ණත්වය දාගත්තොත් ප්‍රතික්‍රියාව බලන්නේ උෂ්ණත්වය අඩු කරන්න. අඩු උෂ්ණත්වය දාගත්තොත් ප්‍රතික්‍රියාව බලන්නේ උෂ්ණත්වය වැඩි කරගන්න. ඒකින්ද අපි මේ ප්‍රතික්‍රියාවේදී තාපය ජනනය වෙන නිසා තාප දායක ප්‍රතික්‍රියාව නිසා ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර කරන්න නම් අඩු උෂ්ණත්වය යොදා ගන්න ඕනේ. අඩු උෂ්ණත්වය යොදා ගන්නතොත් ලේචර්ලි මූලධර්මය අනුව ඉදිරි ප්‍රතික්‍රියාව තාප දායක නිසා ඉදිරි ප්‍රතික්‍රියාව වැඩිපුර සිද්ධ වෙනවා. හැබැයි සැලකිය යුතු මට්ටමේ විදියට අඩු කරන්න ගියොත් අපිට සිදුවෙන අවාසිය තමයි
ගොඩක් උෂ්ණත්වය අඩු කරොත් උෂ්ණත්වය අඩු වුණොත් ප්‍රතික්‍රියාව සැලකිය යුතු කාලයක් තුළ ලබා දෙන පළදාව අඩු වෙනවා. කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. ඒක නිසා ලේචර්ලි මූලධර්මයට අනුව අඩු උෂ්ණත්වය යෝග්‍ය වුණත් අපි හිතාමතා ගොඩක් අඩු කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි රියැක්ෂන් රේට් එක කියන එක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන එක 500ට වඩා ඒ කියන්නේ සෙල්සියස් ගොඩාක් අඩු කරොත් ප්‍රතික්‍රියාව සැලකිය යුතු කාලයක් බලාගෙන හිටියත් ඇමෝනියා පළදාවක් ලැබෙන්නේ නැහැ. ඒකට අපිට මේ ප්‍රතික්‍රියාවෙත් අර සල්ෆර් අපි සල්ෆිරික් අම්ල නිෂ්පාදනය කලින් වීඩියෝ එකක් කතා කරලා තිනවා. ඒ වීඩියෝ ටික පිළිවෙලට බලාගෙන આવත්තම මේක ලේසි වෙන්නේ. ඒ වීඩියෝ ටික බැලුවා කියලා හිතලා තමයි මම මේ වීඩියෝ ටික ඔන්ලයින් බලන කෙනෙක්ට උනත් කියා දෙන්නේ. ඒකට මූලිකවම අපි දැනට වීඩියෝ 5ක් විතර අරන් ඇවිල්ලා තිනවා. ඉතින් මේ 6 වෙනි වීඩියෝ එක වගේ. එතකොට ඔබ මේ වීඩියෝ එක බලන්න කලින් අනිවාර්යයෙන් සල්ෆිරික් අම්ල නිෂ්පාදනය බලන්න. එතකොට කර්මාන්තර තියෙන සම්බන්ධය වෙනවා. එතකොට එවිට අපිට ගන්න පුළුවන් මේ ගැලීම් සටහනක් આવොත් කොහොමද මේ සම්බන්ධ ගොඩනගන්නේ කියන එක. ඒක නිසා අවධාරණයෙන් මතක් කරනවා අනිවාර්යෙන් කලින් වීඩියෝ ටික බලලා සල්ෆිරික් අම්ල නිෂ්පාදනයේදී අපි සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් හදන දෙවෙනි ප්‍රතික්‍රියාවෙත් මේ විදිහටම ලේචර්ලි මූලධර්මය අනුව කතා කරා. අඩු උෂ්ණත්වය යෝග්‍යයි. අඩු උෂ්ණත්වය ගන්නවා කියලා ලේචර්ලි මූලධර්මය අනුව යෝග්‍ය වුණත් ප්‍රතික්‍රියා පළදාව අඩු වෙන නිසා ශීඝ්‍රතාවය අඩු වෙන නිසා ප්‍රශස්ත උෂ්ණත්වය ලෙස 450 සෙල්සියස් 500 සෙල්සියස් වගේ ගන්න පුළුවන්. පීඩනයේ විදිහට 318 පීඩනයක් ගන්න කියලා වැඩි පීඩන ගන්න නැහැ. එතකොට අපිට වියදම වැඩි වෙන නිසා උත්ප්‍රේරක විදිහට යකඩ කුඩු ගන්න පුළුවන්. ඒ වගේම මේ උත්ප්‍රේරක ක්‍රියාවත් මදි වෙනවා නම් අපිට උත්ප්‍රේරක වර්ධන විදිහට ඇලුමිනියම් සහ K2 පොටෑසියම් සයිඩ් ගන්න පුළුවන්. මේ ටික ගන්න පුළුවන්. ඊළඟට අපිට දැන් අපි දන්නවා අපි හැම කර්මාන්තයක්ම කතා කරේ ආරම්භක වශයෙන් කර්මාන්ත කිරීමට අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය මොනවාද? ඇමෝනියා නිෂ්පාදනයේ හේබර්-බොෂ් ක්‍රමය, අමුද්‍රව්‍ය නයිට්‍රජන් සහ හයිඩ්‍රජන්, නයිට්‍රජන් සපය ගන්න ද්‍රව වාතයේ භාගිකාසවණෙන්, හයිඩ්‍රජන් ගන්න පුළුවන් නැත්ත බිඳීමෙන්, CH14 ජලය සමග ප්‍රතික්‍රියාවක් මම සඳහන් කරා. ඊළඟට වැදගත්ම දේ තමයි මේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් කියන දේ එකට 3 ස්ටොයිකියෝමෙට්‍රික් අනුපාතයෙන්ම මිශ්‍ර කරන්න ඕනේ. ඊට වැඩි වෙනස් අනුපාතයකින් මිශ්‍ර කරොත් වෙන දේ තමයි වැඩිපුර ඉතිරි වෙන දේ මේ යකඩ කුඩු උත්ප්‍රේරක ක්‍රියාවට බාධා පවුණුන උත්ප්‍රේරක පෘෂ්ඨයේ ගිහිල්ලා ඇලීම නිසා. ඉතින් අනිවාර්යෙන් මේ කතාව විතරක් බලලාමදි සම්පත් පොතක් කියවලා රිසර්ච් බුක් එකක් කියවලා මේ වීඩියෝ එකක් බලලා විභාගයට අදාළ ප්‍රශ්නයක් කරලා තමයි මේකේ සම්පූර්ණ ලකුණු ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට ප්‍රතික්‍රියා අවශ්‍ය දත්ත ටික අපි මෙතන සාකච්ඡා කරා. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායකයි. ඒ නිසා වැඩි උෂ්ණත්ව ගන්න, අඩු උෂ්ණත්ව ගන්න. අඩු උෂ්ණත්ව ගුවට ගොඩක් අඩු කරන්න ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන නිසා ඒක නිසා අපි ගන්නේ 500 සෙල්සියස් 450 සෙල්සියස් වගේ වැඩි පීඩන ගන්න ගොඩාක් වියදම අධික නිසා ඒකින්ද 250 ATM 300 ATM වගේ අගයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියන්න පුළුවන් අවසාන වශයෙන් මේ නිෂ්පාදනය කරගත්ත ඇමෝනියා වල ප්‍රයෝජන 5ක් ඔබ සම්පත් පොතට අනුව විභාගයේදී මාගේ ස්කීම් එකේ ලකුණු ලබා ගැනීමට දැනගත යුතුයි. ඒ විදිහට අපි කතා කරොත් මේ ඇමෝනියා කියන එක අපි දන්නවා නයිට්‍රික් අම්ල නිෂ්පාදනයේදී අපි ගත්තා. අපි දැන් ප්‍රයෝජන 5ක් දැනගන්න ඕන. ඇමෝනියා වල ප්‍රයෝජන 5ක් දැනගන්න ඕන. නයිට්‍රික් අම්ල නිෂ්පාදනය, යූරියා පොහොර නිෂ්පාදනය, CONH2 twice. යූරියා කියලා කියන්නේ අපි මේකට යූරියා ගොඩක් වෙලාවට මේ ඇමෝනියා නිෂ්පාදනයේ පළවෙනි එක ඊළඟට අපිට ගන්න පුළුවන් ශීතකාරකයක් විදිහට ශීතකාරකයක් විදිහට ගන්න පුළුවන් ඇමෝනියා ශීතකාරකයක්. ඊළඟට අපිට ගන්න පුළුවන් අපජලයේ පිරියම් කිරීමේදී pH අගය බැලන්ස් කරන්න ගන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න පුළුවන් රබර් ස්වභාවික රබර් අකාලයේ කැටි ගැසීම වළක්වන්න ගන්න පුළුවන්. ওই විදිහට ප්‍රයෝජන පහම දැනගන්න ඕන. අකාලයේ කැටි ගැසීම වළක්වන්න ගන්නවා මේ ඇමෝනියා කියන එක. ඒ වගේම පෙට්‍රෝලියම් කර්මාන්තයේදී අපි බොරතෙල් වල ආම්ලික සම්මතය. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් තව ප්‍රයෝජනයක් විදිහට මෙතනින් මම සඳහන් කරන්නම්. මූලිකවම අපිට සම්පත් පොතට අනුව ඔබ විභාගයේදී ඇමෝනියා නිෂ්පාදනයේ ප්‍රයෝජන 5ක් දැනගන්න ඕනේ. ඇමෝනියා නිෂ්පාදනයේදී ප්‍රයෝජන 5 විදිහට නයිට්‍රික් අම්ල නිෂ්පාදනය, යූරියා පොහොර නිෂ්පාදනය වගේ ඒවා ගන්න පුළුවන්. ඒක යූරියා වල සංයුතිය CONH2 twice කියන එක, නයිට්‍රික් අම්ල ඔස්වල්ඩ් ක්‍රමය අපි දැන් කතා කරලා තියෙනවා. ඇමෝනියා නිෂ්පාදනය හේබර්-බොෂ් ක්‍රමය සීතකාරකයක් විදිහට ගන්නවා. අපජලයේ පිරියම් කිරීමේදී පH අගේ බැලන්ස් කරන්න, ඒ කියන්නේ
ගන්නවා අපි ඇමෝනියා කියන එක රබර් අකාලයේ ගැටි ගැසීම වළක්වන්නත් ගන්නවා ඇමෝනියා කියන එක. ඒ වගේම පෙට්‍රෝලියම් කර්මාන්තයේදී ආම්ලික සංරචක උදාසීන කිරීමට ඇමෝනියා කියන එක ගන්නවා. ඉතින් ওই විදිහට තමයි ඇමෝනියා නිෂ්පාදනයේ හේබර් බොෂ්කමේ සාර්ථක සමරයිස් සාරාංශ කරලා ඉවර වෙන්නේ. සාරාංශයක් විදිහට මීට අදාළ රූප සටහනක් තියෙනවා. ඒකත් වැඩිදුර සම්පත් පොතේ තියෙනවා. ඒක බලලා මේ කතාව වැඩිදුර විස්තර තේරුම් ගන්න පුළුවන්. ඒ කතාව වැඩිදුර පැහැදිලි වීම සඳහා තමයි අපි මේ වීඩියෝ එක අරන් ඉන්නේ. අනිවාර්යෙන් නැවතත් මතක් කරනවා මේ කතාවට අදාළව තියෙන විභාග ප්‍රශ්නයක්. පසුගිය විභාග ප්‍රශ්නයක් දැම්මම ලියලා ඔබගේ දැනුම තහවුරු කරගන්න කියන එක. ඉතින් ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ එකක් සමග අලුත් පාඩමක් සමග කර්මාන්ත රසායන තවත් පාඩමක් සමග ඔබ හැම ගොයින් බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඉතින් වීඩියෝ එක හොඳ නැහැ යාළුවන්ට ෂෙයා කරලා මේ දැනුම ෂෙයා කරන අපි එක්ක ගොඩ යමු. වීඩියෝ එක හොඳ නැහැ ලයික් කරලා channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී මෙවැනි වටිනා පාඩම් අපි නොමිලේ අරන් එනවා. ඔබට පහසුවක් වෙන්න මීටත් වඩා හොඳ අන්දමින් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. විභාග ගැනලුත් හදමින් දැනට මේ විදිහට සාරාංශ විදිහට අරන් එනවා. පන්තියේදී සාකච්ඡා කරපු කාරණා දීර්ඝ වශයෙන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔබට යමක් තේරුණා නම් ඔබගේ අදහසත් කමෙන්ට් කරන්න. ඔබට අවශ්‍ය දේවල් පාඩම් මොනවා හරි දිනවනේ ඒවත් කමෙන්ට් කරන්න. අපි ඉදිරියේදී වීඩියෝ එකේ අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සුබ දවසක්.